ගෞරවනීය අවමංගල සභාවෙන් අවසරයි. මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇත. ආපදා තත්ත්වයේ හේතුවෙන් අවතන් වූ පුද්ගලයන් මුදවා ගැනීම සඳහා මේ වැස්ස පටන් ගත්ත විතරයි. තව කී දවසක් නම් මෙහෙම වෙයිද දන්නේ. ටැප් පහ ගන්න දෙයක් නෑ බුදා. ටැප් හතරක් කොහෙලා ඇවි කියන්න බෑ. මිනිස්සු පවුවා. තව කී දවසක් නම් මෙහෙම ඉන්නද? අපිට යන්න වෙනවා. ආපෞසරයක් යන්න. අපි ඔක්කොම ස්වයං කරන්නේ බා. නෑ. ලෙඩලා මේ ගියක් එක හිර වෙලා ඉන්න ඕන. මොන කෑල්ලද? ට්‍රැක් පහේ. අපරංගන ඉඳ හරියන්නේ නෑ. එතන වාහනේ ගියොත් යන්න බැරි. යන්න. එන්ජි සඳකෑ නකුයි ඉසි පහට ලැජ්ජනත්තුර මොකද මේක තේරුණ මචං ඉස්සරහා පාලනේ යට වෙලාද? ආයි වැස්ස පටන් ගත්තොත් අපිට මෙතනින් එහාට යන්න වෙන්නේ. කොහොමද අර? ඇයි මට තේරෙන්නේ නැහැ. මට මේක නවත්තන්න ඕනේ. Hello sir. හදගෑන් මොනෝදයි සෙයි තමුසලට වැඩත් දුන්නාම වෙලාවට කරගන්න බේද? නෑ සර් මං මේ චෙක් එක වෙලාවට රිටර්න් කරා. මට එක්ස්කියුස් වලින් වැඩක් නැහැ. වැඩක් කරගන්න බෑ නෑ යනවා යන්න. නම් ඉක්මනට යන වීඩියෝ එක. මට බෑ ඇයි? බෑ මොකද? මගේ බර්නි ඇතුලේ බර්නි? ඕ කොහෙද? මගේ බර්නි මගේ ඇඳ උඩ හරි නං. වයින්. ඔන්නේ ආවේ. මට එක දැන් ඉන්නේ. මම ඉක්මන් ආගෙන පරිචయం වෙන එකයි. මම පරිචయం කරන්නේ. අහන්නකෝ අපිට හැමදාම මෙහෙම ජීවත් වෙන්න බෑනේ. අනික මේ තියෙන බඩු මිලත් එක්ක මට බය අපේ පැටියා ගැන. බර්නි. 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 Bernie? Bernie?
Bernie. Bernie. ඒකට කමක් නෑ පුතේ. ඔයා හොඳ පුතේ. අනේ මගේ බර්නි. එයාගේ නම ඉතිහාස පොත්වල ලියවෙන්නේ නැති වේවි. ඒ වුණාට එයාව දන්න හැමෝගෙම ජීවිත කතාවල එයාගේ නම උඩින්ම ලියවිලා තියෙනවා කියලා මම දන්නවා. එහෙනම් අවමංගල සභාවේ ඉදිරි වැඩ කටයුතු සඳහා කාල වේලාව වෙන් කර දෙමින් මගේ කතාව මම අවසන් කරනවා. ස්තුතියි. මං මතක වත්තං බික්ඛු සංඝස්ස දේම බාල කතානං අම්මා කං ඥාතිනං ඉමං මතක වස්ත්‍රං බික්ඛු සංඝස්ස දේව කාල කතානං කම්හා කන්නාතිනං ඉමං මතක වස්ත්‍රං බික්ඛු සංඝස්ස